හායි කොහොමද ඉතින් ඔයාලට මේ අතන පොඩක් එළියට ආවද මේ අර අපිට කම්පැනි එකෙන් අර කෑම හම්බෙන්න නිසා අපි අර මාසෙම හරියන්න බඩු ගන්නවා. ඉතින් ඒ බඩු ගන්න හෝම් මාර්ට් එකට යන්න තමයි දැන් හදන්නේ. මේ තා පොඩි දෙයක් කියනවා මේ මම ඒ හෝම් මාර්ට් එක ඇතුළේ මම ගන්න වීඩියෝ එකක් දාන්නම් ඔයාලට බලන්න. මේ විශේෂත්වය තමයි මේ අර ලංකාවත් එක්ක බලද්දී අතන මෙහි අර ගොඩක් පහසුයි. මේ ඒ අපි ගන්න බඩු ටික ඔක්කොම අපිට ඒ හෝම් මාර්ට් එකට බාර දුන්නාට පස්සේ මේ ඒක මේ පහුවදාලා ඒ කියන්නේ හෙට අපිට අපේ ගෙදරටම හම්බ වෙනවා. ඉතින් අර ඒක ඇත්තටම ගොඩක් පහසුයි. මේ අර අපිට බඩු ටික අරන් දෙන්න බාර දීලා ඉන්න විතරයි තියෙන්නේ. එහෙනම් මම හෝම් මාර්ට් එක ඇතුලේ වීඩියෝ එකක් දාන්නම්. ට්‍රොලියකුත් අරගෙන සුරෑන් ට්‍රොලියක් ගන්න. කැඩලාද බයි? මේ තියෙන හෝම් මාර්ට් එක. තුනක් කියලා. ඒ 5000යි බා. මේ ලංකාවේ කොහෙද 5000 ගන්න? तो බර තමයි කේස් එකනේ. පළතුරු අයිටම් තියෙන තැන තමයි මේ පළතුරු. මේ මම දොරන්ද බා? ඕනේ දොරන් වර්ග යන්නේ. පළතුරු උණක් ගන්න. කවන්න ගන්න ඈ එකක් ගන්න ගන්නවා මේක දාන මොනවද ගන්න හොඳයි මේ දවස්වල දෙයක් ගන්න මම ඈ ඒක හොඳම කිව්වේ මේක ගත්තා හරියනවා මේක ඒක ගමනේ හොඳයි නේ මේකේ පොත්ත මේක කරුවම පස්සේ සාමාන්‍යයෙන් අපිට තුන් පාරක් වගේ හදාගන්න පුළුවන් මට්ටමක නේද මේ තුන් පාරක් බැරිනේ तुम पारा कर गන්න පුළුවන් මේ ඔය අවුලන්නේ ඒ බී බීමෝල් උරු මස්ස ගන්න බලන්න හොඳ ඒක හොඳයි නේ ඒක හොඳයි. ඉස්සරහින් තිබුණා නං හා දැන් ඉතින් අර මේ විදිහට අපි දැන් අර අවශ්‍ය ගත්ත බඩු ටික අපි මේ හෝම් මාර්ට් එකේම පෙට්ටි තියෙනවා මේ විදිහට මේ විදිහට පෙට්ටි තියෙනවා මේ ඒ පෙට්ටි වලට අපි බඩු ටික අපි ගත්ත බඩු ටික අපි පැක් කරලා මේකට බාර දෙන්න තමයි තියෙන්නේ මේ බාර දීලා ඉවරලා ඉතින් යාළුවනේ බඩු ටික අරන් ඉවරයි. දැන් මේ අපි ඒවා පැක් කරලා මේ මෙහෙට බාර දෙනවා. මෙහෙට බාර දුන්නාට පස්සේ හෝම් මාර්ට් එකෙන් අපිට හෙට අපේ ගෙදරට බඩු ටික අරන් යනවා. ඉතින් ඇත්තටම ඒක අර මේ මාර පහසුයි. දැන් අපිට ඇවිල්ලා බඩු ටික අවශ්‍ය බඩු ටික තෝරාගෙන ඉවරලා බිල් එක ගෙවලා මෙහෙට බාර දුන්නාට පස්සේ හෝම් මාර්ට් එකෙන්ම අපිට මේ අපේ ගෙදරට බඩු ටික ගෙනත් දෙනවා. එහෙනම්
දෙන්න හොඳටම බඩගින්නකුත් තියෙනවා. ඉතින් මොනවාරි දෙන්න කාලා ඉතින් ගෙදරට යනවා යම. එහෙනම් හැමෝටම ජය වේවා. උස්සන්නයි.